ලෝකය හරිම අමුතු තැනක්. ඔය හැමෝටම උදව් කරනකම් හැමෝගේ මෝනෑපකම් හොයලා බලනකම් විතරයි ඔයා හොඳ මිනිහෙක් වෙන්නේ. ඒත් එක දවසක් ඔයාට වරදින්න ඉඩ දෙන්න. එදාට ඔයාට පෙනේවි ඔයා වටේ හිටපු අයගේ සැබෑ මුහුණුවර. ගොඩක් අය වීඩියෝස් බලන්නේ හිත හදාගන්න. ඒත් මම අද කියන්නේ හිත හදාගන්න නෙවෙයි, හිත හයිය කරගන්න හැටි. ඔයාට අද වටේම ඉන්න අය hina වෙනවා ඇති. ඔයාගේ හීන ගැන කියද්දී පිස්සෙක් කියලා හංවඩු ගහනවා ඇති. ඒ හැම හිනාවකම සද්දේ ඔයා ගොළුවේ තියාගන්න. ඒක තමයි ඔයාගේ ඉන්ධනය. ඇයි ඔයා තාමත් අනුන්ගේ අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ? ඔයාගේ දුක කියන්න ගියාම මිනිස්සු එක අහගෙන ඉඳලා පිටිපස්සෙන් hina වෙනවා. මේක මතක තියාගන්න. ඔයාගේ සටන ඔයාගේ විතරයි. වැටුණු තැන අත දෙන්න කවුරුත් එන්නේ නැහැ. සමහරු කියනවා ඉවසන්න කියලා. ඔව්, ඉවසන්න ඕන. හැබැයි ඒ ඉවසීම ඇතුලේ ලොකු සැලසුමක් තියෙන්න ඕන. නුඹේ නිහඬතාවය තුළ නුඹේ ජයග්‍රහණය ලියන්න පටන් ගන්න. හැමෝටම උත්තර දෙන්න යන්න එපා. සිංහයා දඩයම් කරන්නේ කෑ ගහලා නෙවෙයි, හරිම නිහඬව ගිහින්. දවසක ඔයාගේ සාර්ථකත්වය කොච්චර ලොකු වෙන්න ඕනද කියනවා නම් එදාට ඔයාට hina වුණු මිනිස්සුන්ට ඔයාගේ නම ඇහෙද්දී ඇඟේ මයිල් කෙලින් වෙන්න ඕන. දැන් නැති නේද? එකම තැන පල් වෙවි හිටියා. මට බෑ, මට සල්ලි නැහැ, මට උදව්වක් නැහැ කියන නිදහසට කරුණු මල්ල පැත්තකින් තියන්න. ලෝකෙ දිනපු කිසිම මිනිසෙක්ට රතු පළසක් කියලා තිබුණේ නැහැ. ඔවුන් පාර කපාගත්තේ Tamanගේම අත් දෙකෙන්. ඔය අදින් පටන් ගන්න. වැරදුනත් කමක් නැහැ, ආයෙ කරන්න. 10 පාරක් නෙවෙයි 100,000 පාරක් වැරදුනත් එක පාරක් හරියනකම් අත්හරින්න එපා. මිනිස්සුන්ට ගල් ගහනවා නම් ඒ ගල් ටික එකතු කරලා වගේ මාලිකාව හදන්න පටන් ගන්න. ඒකයි නියම ජයග්‍රහණය. අදින් පස්සේ ඔයා අලුත් මිනිස්සෙක් අනුන්ගේ ජීවිත දිහා බලලා සුසුම්රණ එක නතර කරන්න. ඔයාගේ ජීවිතේ හීරෝ වෙන්න. මතක තියාගන්න. ඔයා උපන්නේ නිකම්ම මැරිලා යන්න නෙවෙයි. ලෝකයට ලොකු සලකුණක් ඉතිරි කරලා යන්න. අද මේ වීඩියෝ කිවරුනාම ෆෝන් එක පැත්තකින් තියලා ඔයා කරන්න ඕන වැඩේ පටන් ගන්න. නුඹේ සාර්ථකත්වයේ සද්දෙට ලෝකයට ඇහැරෙන්න ඉඩ දෙන්න. ඒ දවස වැඩි ඇතක නැහැ. නැගිටින්න. ගිහින් ලෝකයේ දිනන්න.